ඔන්න ගයිස් අපි ස්නේක් හෙඩ් ඉන්නවා. ඔයගලන්ට අපි කිව්ව දෙවෙනි වීඩියෝ එකෙන් අපි ස්නේක් හෙඩ් ගේනවා කියලා. මේ ඉන්නේ අපේ වයිට් ස්පොට් එක චන්නේසියා ටික. ඊට පස්සේ මේ අනිත් පැත්තේ ඉන්නවා මේ අපි ඔස්කල දෙන්නව දාගත්ත ටැංකියකට රෙඩ් ටේල් එක ගේන්න හිතාගෙන ඉන්නවා. ඒකින්ද ඔස්කල දෙන්න දානවා. දැන් මම ඔයගලන්ට පේලා තියෙනවා ඔස්කල දෙන්න. ලස්සනට පේනවා ටැංකිය කර දැම්මම මුස් කළා. දැන් අපි ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නයි ඉන්නේ මේ පැත්තට. ඔසල කුට්ටියවල තියෙන්නේ. පොඩ්ඩක් වහලා අරලා බලන්න තියෙනවා. සෙටප් එක ගහලා මේ ඉන්නේ බඩු. පෙන්නන්න පුළුවන් නේද කියලා. මේ කලර් බීට් එක. ඔන්න ගයිස් ඉතින් අද පොසොන් එක වහිනෝ දන්සලක් වත් අදින්න යන්න ඕනේ. ඒකයි පාළු පාන් දන්සලකට ගියා එච්චරයි. ඊට පස්සේ මේ වැස්සෙම පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. එහෙම කරා. දැන් කරන ගමන් ඉන්නේ. මෙන්න පොඩ් එකේ හැටි ඔයගොල්ලෝ දකින්නද පළවෙනි වීඩියෝ එකේ මේ පොඩ් එක අස් කරා. පොඩ්ඩක් මඩ පාටකුත් ඇවිල්ලා පතනින් තැනින්. මොනේ ඉතින් අපි කැම ටිකක් දාන්න හදන මාළු ටිකට. දාන්නේ රොයල් රෙඩ් එක. දාමු. නෝමල් එකත් එක්ක මේව කරලා තින්නේ. නැත්නම් අපරාධනේ. මේකේ දෙවරි මාළු ටික මගේ දෙවෙනි පොඩ් එකට මාරු කරගත්තා. මේකේ ඉන්න මේ ටිකයි පාකු එක්ක නැති ජෑමත් ජෑමට ඉන්නවා. ඉතින් අතර අපි ඉන්න පේනවද දන්නේ නැහැ. පොඩි පාකු එක්ක නැත් ආව එළියට. දැන් ටිකක් ලොකුත් වෙලා. ලොකු පාකු එක්ක නැහැ. ඒකට බොයිල් බාබ් කෙනෙක් මැරුණා. කරන්න දෙයක් නැහැ ඉතින්. තාන ඩී බොයිල් බාබ් දෙන්නෙක් ඉවරයි. ඉන්න ඕන දෙයක් දැන් මම කාලා අය මේක රෙඩ් ටේල් එක එකතු කරනවා අපි මේ වීඩියෝට අනිවා ගයිස් ඉතින් මගේ පොන්ඩ් එක වතුර පිළිලු උඩටම පේනවා ඇති ඔස්කත් තින්න උඩර වෙලා ඔස්කල දෙන්නම ඉන්නවා කාක තුන් දෙනා පේනවා ඇති ඉන්නවම තමයි වතුර පිළිසිදුව තිබ්බා අද ඊයේ රෑ ඉඳන් වහිනවා පොඩ්ඩක් මඩ පාට ගතියක් ඇවිල්ලා ඔන්න ගයිස් ඉතින් පේනවා ඇති මගේ රෙඩ් ගැලැක්සිය ආයිත් ඉතින් නටනටම තමයි ඉන්නේ දැන් බාගෙට කලර් එක එන ගමන් තින්නේ ඊට දැන් උදේ කෑම දුන්න දැන් කෑම දුන්න හොඳ නැහැ දැන් බඩත් ඇවිල්ලා තින්නේ සෙටප් එකක් තමයි දැන් තරම් ගහලා තින්නේ මෙයා ලොකු වුණාම තමයි දැන් ඊළඟ එක ගන්න ඕන. හරි ඉතින් අද ඉතින් මෙච්චර තමයි ඉතින් පෙන්වන්න තින්නේ. බලමු මෙයා උඩ පැනලා කන මොකක් හරි එකක් දාන්න බලමු. එන්න ගයිස් ඉතින් අපි පෑනක් දාලා බලමු මොකක් පැනලා කයිද කියලා. පයින්නවා වගේ හදන්න දැන් එයාගේ බඩ පිළිලා ඇත්තේ. එන්දර නම් එහෙම දාපු ගමන් එකපාරට පයින්නවා. බඩ පිළිලා ඇත්ත පේනවා ඇති බඩත් ලොකු වෙලා ඔන්න පැන්න ඔයගොල්ලෝ දකින්න ඇති මේ පොඩ්ඩක් මේ එළිය වැදිලා ඕන්න එක ටෝච් එක ඔන් කරලා දී ඔන්න ආයි පයින්නවා දැක්කනේ හරි ගයිස් එහෙනම් ඉතින් අද ගයිස් පොඩි මාළු ඉන්න ගොට්ටත් ඒක අස්සර ගිහිල්ලා දරාම වෙලා තින්නේ අන ඉච්චල ගොඩ බලන්නේ නැහැ මාළු කෑම ටිකක් දානවා. අපි මේක ඉස්සරහට ගොඩක් වැඩ ටිකක් වෙන්න තියෙන තව ටැංකි ගොඩක් ගහන්න තියෙනවා. අපි මේ වීඩියෝ ටිකක් දාන්නම් ඕගොල්ලන්ට. අපිත් එක්කම රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් අදට අපි අයින් වෙනවා.